ඔයාලා හැමෝටම මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. මං තාත්තත් එක්ක කතා කරලා ඔයාලා ගැන තීරණයක් ගත්තා. ඇත්තටම ඔයාලා හැසිරෙන විදිය දෙමව්පියන් හැටියට අපිට පාලනය කරන්න අමාරුයි. මං කියන්නේ අම්මේ ඔයාලට මං දැන් කියන දේ තේරෙන්නේ නැති වෙයි. හැබැයි සහෝදරයෙක් ඉන්නවා කියන එක ජීවිතේ ලොකුම සම්බන්ධතාවයක්. දවසක ඔයාලා වැඩි හිටියෝ වෙනවා. අම්මලා තාත්තලා වෙනවා. මේ සම්බන්ධේ ළමයිට ගොඩක් වැදගත්. ඒ නිසා දෙන්නට දෙන අඳුන ගන්න ඕනේ. මොකක්? මං අලුතෙන්ම ප්‍රෝග්‍රෑම් එකක් හැදුවේ ඒකයි. මොකද්ද? ඒකෙදි ඔයාලා සාර්ථක වෙන හැම මොහොතකදීම ඔයාලට තෑග්ගක් හම්බ වෙනවා. මං ඒක අඳුනලා දෙන්න. මෙන්න බලන්න. මම් බෑග්ස්. ඔයා අපිට බොරු සල්ලි දෙන්න හදන්නේ? ඔව් ඔයාලා රණ්ඩු නොකර ඉන්න හැම පැයකටම එක කොලයක් දෙනවා. සාමාන්‍යයෙන් උදාහරණයකට කිව්වොත් ග්‍රේග්ට ඔයා ඩ්‍රම්ස් ගන්න උගන්වනවා. එතකොට ඔයාලට මම් බක් එකක් ගානේ හම්බ වෙනවා. ඒ කියන්නේ ඩොලර් එකක් ගානේ.